හෙලෝ ළමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ රූම් ටුවර් එකත් එක්ක. ඇත්තටම මම හිතන් ඉඳියේ රූම් මේකෝවර් වීඩියෝ එකත් එක්කම රූම් ටුවර් වීඩියෝ එකක් කරන්න. හැබැයි මම කලින් වීඩියෝ එකක් කිව්වා මේ පාර මගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එක විදිහට මට මේ රූම් එක මම ආස විදිහට හදලා තමයි මට හම්බුනේ. ඉතින් ඒ හින්දා මට රූම් මේකෝවර් වීඩියෝ එකක් කරන්න හම්බුන්නේ නැහැ. මොකද මම වැකේෂන් එද්දී මේ හැමදේම හදලා ඉවරයි. ඉතින් මට රූම් එක කලින් තිබ්බ විදිහේ වීඩියෝස් ගන්න බැරි වුණා. මම මෙන්න මේ පින්තූර ටික නම් යාපනයෙන් එද්දිම කලර් print out අරන් ආවා. මොකද වෝල් ආර්ට් එකක් විදිහට මට මේක අලවන්න ඕනේ කියලා හිතෙච්චින්දා. ඉතින් මට ගෙදර ඇවිල්ලා කරන්න තිබුණේ මෙන්න මේ වැඩේ විතරයි. ඉතින් මම දැන් මේ හදන්නේ ටික කපාගෙන ගානට බිත්තිය අලව ගන්න. ඒ ටික කපලා ඉවරනට පස්සේ මායි අම්මයි ආවා ටවුන් එකට. මොකද මට පොඩි තව බඩු වගේක් ගන්න තිබ්බා. ඒ ටික කරගන්න. හැබැයි ඉතින් ආවට මගේ වැඩේ නම් හරි ගියේ නැහැ. මම මේ නිකන් තියලා බලන්නේ මේව බිත්තියේ මෙතනට ගැලවෙනවද කියලා. මම ටවුන් එකට ගියේ මේ බිත්තිය එලලා තියෙනට මල් වෙනුවට ෆොටෝ ටිකක් ෆ්‍රේම් කරලා එල්ලන්න. හැබැයි මගේ වෙලාව හොඳ වැඩිකමටද කොහෙද මට ඒ වැඩේ එදා කරගන්න හම්බුනේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි අන්තිමට වැඩ සේරම ඉවර කරලා එද්දී රූම් එක තිබ්බේ. ඉතින් අවශ්‍යම බඩු ටික විතරයි කාමරේ තියෙන්නේ. මොකද මම ගොඩක් බඩු කාමරේ පුරව ගන්න කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ලාච්චු කබඩ් අල්මාරි තිබ්බට මේවල ඇත්තෙම මුකුත් නැහැ පෙන්නන්න තරම්. මේ මගේ ගොඩක් බඩු තියෙන්නේ යාපනයේ. ඒ වගේම තව දෙයක් මම විෂන් බෝඩ් එකක් නම් හැදුවේ නැහැ. ඇත්තටම මම ලොකු විෂන් බෝඩ් එකක් හදන්න කැමති කෙනෙක් නෙවෙයි. මම හැබැයි ෆෝන් එකේ වෝල්පේපර් එකට පොඩි විෂන් බෝඩ් එකක් මම ඇචීව් කරගන්න කැමති දේවල් දාලා පොඩියට වෝල්පේපර් එකක් මම දාගෙන ඉන්නවා මගේ ෆෝන් එකේ. ඒ ඇරෙන්නම එම ලොකුවට විෂන් බෝඩ් හදන කෙනෙක් නෙවෙයි. හැබැයි මම ස්ක්‍රිප්ටිං කරනවා. ඒකත් අපි විෂන් බෝඩ් එකකින් කරනා වගේ විෂුවලයිස් කරන දෙයක් හින්දා මම 2026 අවුරුද්දට හදාගත්ත මගේ ස්ක්‍රිප්ටිං පොත අර ලස්සන විෂන් බෝඩ් එකක් එන්න වගේ මම හදාගත්තා. මේ තියෙනවා 2025ට හදාගත්ත එක. මේ තමයි මම 2026 අවුරුද්දට හදාගත්ත මගේ ස්ක්‍රිප්ටිං කරන්න ඉන්න පොත. එහෙනම් අද මගේ රූම් ටුවර් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන්න. ඉතින් තවත් අලුත් ලෝකයක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.